හයි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් පප්පා YouTube channel එකට. ඕන ඉතින් අද ගෙනත් තියෙන්නේ Iceland Survivor offline game එක තමයි ඉතින් අද ගෙනත් තියෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න, අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. හරි ඉතින් අපි කියවවුවා හරිද? දැන් ඉතින් රැත් වුණා. දැන් මම මේ පැත්තට යන්නේ බං. මේ දූපතේ බං මේ අනම්මනම් කෑලි දිනවා බං. හරිද? අතු හැම මෙන්න මෙතනක් තියෙනවා අත්තා කරද? අතුයි මෙන්න මේ චූටි ගස් තියෙන්නේ. ඒ වගේ අපිට මේ නිකන් ලී කොටයක් එහෙම හම්බ වෙනවා. ඒව ටික අපි එකතු කර ගන්න ඕනේ. මෙතන සිංහයෝ ඉන්නවා කියනවා බං. හරිද? ඔයාලා මේ ගේම් එක ගහනවා නම් පොඩි ටික් එකක් තියෙනවා බං. ඒක ඔන් කරයි යන්න මැප් එකේ. එතකොට මැප් එකේ තියෙන බිම අපිට පේන්නේ නැති කෑලි නිකම්ම අපේ බෑග් එකට ඔටෝම වැටෙනවා. හරිද? ඒ බටන් එක මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක කොළ පාට කරගෙන යන්න ඔයාලා. හරිද? අපිට ගල් ගුහාවක් හමු වුණා ගයිස්. අපි ගිහින් බලමු ඇතුළට මොනවද තියෙන්නේ කියලා. අඩෝ ෆක්. සිංහයෝ ටිකක් ඉන්නවා. අපි හිමින් සැරේ දැක්කේ නෑ වගේ හිමීට පිටිපස්සට යම්බන්. හරිද? ඔතෙන්ට දැම්ම යන්න හොඳ නෑ. යමන් එළියට අඩෝ එලිත් වුණා. හරිද? අපි එතෙන්ට වැඩේ යන්න හොඳ නෑ. එතන සිංහයෝ දෙන්නයි මේ වරහෙකුයි ඉන්නවා. ඒක නිසා යන්න හොඳ නෑ. අපේ මෙඩිත් නෑ බං. 74යි තියෙන්නේ. අපේ වෝටත් 3ට බැහැලා බං. හරිද? අපි පොඩ්ඩක් කිව්ව වැඩි කරගෙන එහෙම යා. මේ මෙතන උඩ මොකක් හරි සීන් එකක් තියෙනවා. මට මැප් එකේ පේනවා නිකන් සර්පෙක් වගේ. අපි එතෙන්ට ගිහින් එමු පොඩ්ඩක්. යන් ඉතින් උඩට එහෙනම්. හරි බං එල. මේකේ බං සුපිරි ඈ උනාට. මෙතන ගලකුත් එහෙම තියෙනවා. අම්මට සිරි. ඕ ෆක්. අඩෝ නූලෙන් බං. ඒ කොහින්ද බං ගහන්නේ? අම්මට සිරි වෙනවා. මේ මිනිහාගේ වතුර ඉවරයි ගියාම්කෝ. අම්මට සිරි අග්ගල බෑග් එකට ගිහින් මේකේ තියෙන ඇපල් ටිකක් කාලි වෙලා මෙතන කොකනට් වගේ තියෙනවා. කොකනට් ටිකක් මේ යූස් කරමු බං. උඹලා ප්ලේ කරන්න ඕනේ ගේම් එකක් තමයි. ඉතින් මේකත් උඹලා ප්ලේ කරහල්ලා බං. හරිද? හරි බං එල. හිමීට අපි චුට්ට ගිහින් බලමු බං. යාට මොනවද තියෙන්නේ කියලා. නිකන් මේ වතුර වලක් වගේ බං තියෙන්නේ. හරියටම පේන්නේ නැහැ. වතුර වලක් වගේ තමා තියෙන්නේ. ඔව් වතුර වලක් තමා තියෙන්නේ. මම කල්පනා කරලා බැලුවේ අර ගල් ගුහාවේ ඇතුලේ බං ඩයමන්ඩ් තියෙනවා. හරිද? ගෝල්ඩ්ුයි ඩයමන්ඩ්ුයි තියෙනවා. හරිද? ඒවා ටික කඩා ගන්න යන්න ඕන නම් අපිට ගිහින් අර ඉන්නේ උන් මරලා දාන්න වෙනවා. හරිද? සිංහයෝ ටික මේ ඔය ඉන්නේ උන් ටික මරලා දාන්න වෙනවා කොහොම හරි. අංගව පොඩි පිහිතලයක් තියෙනවා. ඒකෙන්වත් අපි මරන්න බලමු. හරිද? එතන කොටියෝ දෙන්නයි එක වලහයි ඉන්නේ. හරිද? අපිට වලහ මේ පැත්තට ගෙන්න ගන්න නම් එකට ගිහින් ගහන්න ඕන. හරිද? ගහන්න ගියොත් අර ඔක්කොම එකතු වෙලා මාව කන්න එනවා. හරිද? එතන කට්ටිය වැඩි බං. හරිද? අඩෝ වබ්බන් 2යි 3යි 4යි. අම්මට සිරි වෙනවා. 4කට ගහන්නේ කොහොමද බං? එන්න බං සත්තු වැඩි වෙනවනේ බං. අඩෝ මේකෙන් ගහන්නත් බෑ. අපි මෙතන මේ තියෙන ගල කපන් යම් බං. හරිද? ගල කපන් යමන්. හරිද? අපි පස්සේ මේ එමු නේද බං ගහන්න. අපි ගොඩක් මේ කිව්වට බං මේ ගහන්න නම් හිතන්නේ මට 4කට ගහන්න බෑ. එකපාරම මැරෙන්න වෙයි කියලා හිතනවා මට. හරිද? මෙන්න මෙතන දුන්නක් තියෙනවා. ලණු ටිකක් ඕනේ. අපි ලණු ටික හිමීට ගමු. හරිද? ලණු 5ක් තමා ඕනේ අපිට ගන්න. අපි එහෙනම් ටක් ගාලා ලණු ටික ගමු. හරි ගයිස් ඉතින් දුන්න ගන්න තමයි යන්නේ. අපි දුන්න ගත්තා. හරි බං එල. අපි දුන්න බලමු. මේක නෙමෙයි. තව එකක් යමු. තව එකක් යමු. හරි බං තියෙනවා දැන් දුන්න. හරිද? දැන් ඈවිදලා අපිට අරුන්ට ගහන්න පුළුවන්. දැන් බලමු අපි ගහන්න මෙතන ඉඳන්. zoom කරන්නේ නැහැ නේ බං. හරි අපි normally ගහමු. හරිද? දැන් zoom කරන්නේ නැහැ කියලා දැන් උඹලා හිතනවද මට කෙලින් ගහන්න පුළුවන් වෙයි කියලා? පුළුවන් බං කෙලින් ගහන්න easy බං. උඹලා දැන් hina වෙයි මට ගහන්න බෑ කියලා. උඹ බලපන් ගහන විදිය බං. හරිද මං? මුගේ ඔළුව දෙකට යන්න මං ගහනවා. අම්මට සිරින වදින්නේ නැහැ බං. චුට්ටක් ළඟට යන්නේ බං. මෙන්න මේ හරියකට ගිහින් ගමු. මේ ළඟට යන්නත් හොඳ නැහැ වැඩි. හරිද? බලමු ගයිස් මේ මිස් වෙනවනේ බං ෂොට් එක. කොහොම බලන් ආයෙ ගහන එකක්. හරිද? හිමීට ඔළුවටම තියන්න ඕනේ බං. නැත්තම් මැරෙන්නේ නැහැ බං. හරිද? බලත් ඔළුවටම තියන්. අයියෝ මිස් වෙනවනේ බං. තව එකක් ගහමු. හරියටම zoom කරලා දුන්නා. වැදුනා. අඩෝ වැදුනා. දැක්කනේ easy බං. ෆක් මුට ගහපන් තව එකයි. වදින්නේ නැහැ බං. බිමට හරවලා ගහන්න. බිමට හරවලා අම්මට සිරි. පොල්ලක් තියෙනවා ගැහුවා. තව එකයි.
හරි බං එල ඌ මැරුණා බං. මං කිව්වේ ඊසි කියලා. ඊසි බං මේ ගේම් එක නම්. හරි බං ආයෙ ගමු. දුන්න. හරි තලයක් ගත්තා. අරුගේ ඔළුවටම තිබ්බනම් තමා හොඳ බං. හරිද? මම හිතන්නේ මේ දුන්නෙන් බං මේ ඈත වදින්නේ නෑ වගේ බං. හරිද? අපි චුට්ටක් ළඟට ගිහින් මොගේ ඔළුවට ගහමු. හරිද? හරි බං එල හිමිසරේ තියලා එකපාරම ගහන්න ඕනේ බං. හරි අතන ඉන්නවා බං කොටියෝ දෙන්නෙක්. 100% ෂුවර් බං මේ ෂොට් එකට නම් ගහනවා ආයේ ඔළුව කුඩු වෙන්න. අම්මට සිරි පස්සට මම වැදුනේ. ඕ ෆක් ගහපන් ඒ මුට ගහන්න ගහපිය මුට අඩෝ වදින්නේ නැහැ ගහපන් ඔළුවට වදින්නේ නැහැ බං ගහපන්. ඉතින් මේක මැරෙන්නේ නැහැ බං. අඩු හෙල්ත් එක 15යි. අඩු ෆක් එකයි හෙල්ත් එක අම්මට සිරි වුණා කියහන්කෝ. ඉවරනේ. හෙලෝ ගයිස් ඉතින් ඉතින් ආව බං. හරිද? ගිහින් ගහමු අරුට. හරි යන්නේ නැහැ බං ඕන. සෙට් නෑ මේ පාර නම් මැරිලා යන්නම ගහනවා බං මම. අලු මෙයා ගහන්න මේ එහෙම කිව්වට ගහන්න බෑනේ බං වැඩේ කියන්නේ. සෙනගියන් එතෙන්ට අපි. හරි ගයිස් ඉතින් අපි ගල් ගුහාවට ආවා. දැන් ඉතින් ඇතුළට යන්න තමයි තියෙන්නේ අරුට ගහන්න. මම හිතන්නේ එකෙන් මැරුවා කියන තව 3 දෙනානේ බං ඉන්නේ. මේ මෙතන ඩයමන්ඩ් මියු එකක් තියෙනවා බං. අඩෝ නෑනේ. දෙන්න ඉන්නේ බං දෙන්න ඉන්නේ උන් දෙන්නට ගහමු බං ඊසි බං. ඊසි මෙන්න මුට ළඟට ගිහින්ම ගහමු. බය වෙන්න දෙයක් නෑ බං. මොම් මේක දැන් ලැග් වෙලාද බං. අඩෝ ගැහුව එකක් අඩු වැදුනා. වැදුනා බං පළවෙනි ෂොට් එකෙන් වැදුනා. මෙන්න මේක එනවා ගැහුවා තව එකයි ගහපන් මුගේ ඔළුවට වදින්නේ නෑ බං. අඩෝ ෆක් වැදුනා. ඉවරයි බං දුන්නෙන් 2යි දුන්නේ බං ඉවරයි. දැන් ඉතින් අර මේ කොටියව තමා බං. හරිද? අපට සිරි මේ ලේක අඩුනා කියන්කො අපිට අග්ගල ඇපල් ටිකක් කාලා එහෙම මේ ලේක වැඩි කරගමු. හරිද? 100%. එතකොට බං අරුන්ට ගිහින් ගහන්න පුළුවන් නේ බං. හරි බං එලා අරුටක් ගහමු මෙතන ඉඳන්ම. ෆක් ළඟට යන්න වෙනවා වගේ බං. හරිද? කමන්නේ මූ විතර ඉන්නේ මුට ගහමු බං. ඊසි බං ඊසි. ඕ ෆක් මුගෙත් පුකටම ගැහුවා නම් බං. හරි අම්මට සිරි වැදුනා කියන්කො. බං බලහන් දැන් මාත් වැද්දෙක් වෙලා බං. කෙලින් වදිනවා බං හැම එකක්ම. හරි බං එලා පොල්ල ගත්තා. මෙන්න මේකෙන් දෙමු මුට. හරිද? අඩුත් තියෙන 1යි 2යි 3. 3ෙන් බං ගැහුවේ උට. හරි බං එල. හරි බං අපි මෙන්න මෙතන අම්මට සිරි වුණා. ඕ ෆක්. අඩෝ මෙතන දෙන්නෙක් ඉඳලා බං ගහමු මුටත් ගහමු. අඩෝ ෆක්. අඩෝ ගහපන්. අඩෝ 3යි බං. අඩෝ 3 දෙනෙක් ඉඳලා බං. අඩෝ නෝලෙන් බං බේරුනේ. අම්මෝ ඊසි බං ඊසි ගේම් ඊසි බං. මට නම් 3 කාවත් නෙමෙයි 7 දෙනෙක් ආවත් මං ගහනවා බං. හරි බං මෙතන මේ ඩයමන්ඩ් කැටේ අපිට අග්ගාලා මේ කඩාගමු. හරිද? අපි ඇත්තටම බං නිදාන් හොරු උඹලට බොරුවට මං කිව්වේ. හරිද? මේකේ සර්වයිව් වෙන්න ආවා කියලා. අපි ඇත්තටම නිදාන් හොරු. හරිද? පොලිසියට එහෙම කියන්න එපා. උඹලා මේ සුවරුත් නෑ බං. පාප්පා නිදාන් හොරෙක් කියයි ඊට පස්සේ. හරිද? කියන්න එපා. හරි බං එල මෙන්න මෙතනක් තියෙනවා බං මේ රත්තරන් ගලක්. හරිද? ඒකත් අපි කඩාගමු. අඩු අතන ඉන්නවා. නෑ නේ බං නෑ. හරි බං ඉන්නවා බං කොටියෝ ටිකක්. අම්මට සිරි වෙනවා කොටිය දෙන්නයි. මේ මුන්ට ඈත ඉඳන් ගහමු නේ බං. වැඩි ළඟට යන්න හොඳ නෑ බං. හරිද? ළඟට ගියොත් කන්න වෙනවා කියලා මං නම් දන්නවා කොහොමද. උඩත් ඉන්නවා බං. අඩෝ ෆක්. වැදුනා. අඩෝ දැන් ඉලක්කෙටම ගහන්න පුළුවන් බං මට. උඹලට බෑනේ ගහන්න. උඹලා ගහලා බලහල්ලා. හරිද? මම ලින්ක් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේ YouTube channel එක subscribe කරපන්. හරිද? අපි මුන්ට හිමිට ගහමු. සතුන්ට බය වුණොත් බං අපිට ගහන්න වෙන්නේ නැහැ. හරිද? අපි පොඩ්ඩක් ළඟට ගිහින් ගහමු මේ. හරි නෑ නැත්නම් වදින්නේ නෑනේ බං. මේ වදින්නේ නෑ වගේ තමයි බං. ෂොට් වදින්නේ නෑ. හරි ගයිස් අපි පොඩ්ඩක් ළඟට ආවා. හරිද? දැන් ඉතින් ඔළුවටම ගහන්න තියෙන්නේ. උඩට ගියා බං. ෂොට් එක උඩට ගියා. අපි ගහන්න ගහමු බං. මේන් එනවා බං. දෙන්නෙක් එනවනේ බං. බැලුවේ එක්ක ගෙන්න ගමු නේද? ඉස්සෙල්ලා මේකෙට ගහලා අම්මට සිරි එකයි එන්නේ. මේකෙට ගහපුවම එකයි එන්නේ. අම්මට සිරි උටත් වදිද දන්නේ. දීපි මොගේ ඔළුවට එකයි තව එකයි වදින දෙන්නේ. හරි ඉවරයි. හරිද? දැන් අපි අරුගේ පිටිපස්සෙන් ගිහින් ගහන්න බලමු. මීට යම් බං. හරිද? කොයි ඕකා නෑ නේ බං. අඩෝ කෝ බං අම්මට සිරි මේ මෙහින් එනවා. හරිද? දැන් අරහෙන් ආවොත් එimhe ඉවරයි. මේ මූණටම සෙට් වෙන අරුත් අම්මට සිරි වෙන මුට ගහමු. මුටත් ගහමු. ගැහුවා. තව එකයි.
තව එකයි හරි බං එල උටත් ගැහුවා. තව එක සිංහයා ඉන්නේ උටත් අපි ගහමු ටස් ගාලා ගිහින් අන්න අතන ඉන්න ඔය සිංහයා. අනේ අපි යන්න ඕනේ නැහැ එනවා වගේ හරි හරි ආවා බං. ගහමු අම්මට සෙදි පදුන ගියාංගෝ. ගහපන් ගහම යකෝ 45 තියෙන හෙල්ත් එක ගහපන් ඉවරයි බං. ඊසි බං මට මේ ගේම් නම් ඊසි දැන් ආයේ නැහැ. ටක් ගාලා මේ ටික මයින් කරගමු බං. මේ නැත්නම් මේ සිංහයෝ ආයි ස්පෝන් වෙන්න පුළුවන් මෙතනින් හරිද? පීකැස් එකක් නැහැ කියනවාකෝ. අප්පට සිරි අපිට ටක් ගාලා ඒක හදා ගන්න වෙන පීකැස් එකක්. හරි බං එල ඒකත් හදාගත්තා අපි කම්ප්ලීට් එක. දැන් ඉතින් ඔක්කොම ටික අපි මයින් කරමු. හරි අපි ටක් ගාලා ඒ ටික මයින් කරා එහෙනම් අපිට එළියට යන්න දැන් පාරක් තමා හොයාගන්න ඕනේ. දැන් ළඟ පාරක් නම් තිබ්බ බං. කොයි බං ඒක මෙන්න මෙතනද? කෝ බං what the fuck? මේ තියෙන්නේ බං ඒ පාර පේන්නේ නෑ බං කරෝලයිනේ බං. මේ මෙතන මේකත් මයින් කරගමු. මේ ඒවා තියන්න හොඳ නෑ බං. කොයි වෙලාවෙ ස්පෝන් වෙයිද කියලා දන්නේ නෑනේ බං අපි. හරි බං එල මෙන්න මෙතන යම් බං. අඩු වලහෙක් ඉන්නවා ගහයිත් ගන්න බං. ඔව් ගැව්වා බං. අඩෝ වලහෙක් බං. අම්මෝ අඩෝ දෙන්නෙක් යකෝ දෙන්නෙක්. දුවපන්. මේකත් මයින් කරගෙනම මේ දුවමු බං හරිද? හරි බං හරි. ටක් ගාලා දුවමු. නැත්තම් එහෙම කන්න වෙන අම්මට සැරි රෑ බං හරිද? අපි ඉතින් ටක් ගාලා ගල් ගුහාවෙන් එළියට ආවා. දැන් මම බැලුවේ මොන පැත්තටද යන්නේ කියලා. මෙන්න මෙතනක් තියෙනවා බංගලක ඒකත් කඩාගමු. මේ දූපතේ තියෙන හැමදේම කඩාගෙන කරලා යන්න ඕනේ බං හරිද? හරි බං එල දැන් මම මොන පැත්තටද යන්නේ? අපේ ගෙදර තියෙනවා බං අපි මේ පැත්තට යමම් මං ගයක් හැදුවා. හරිද? ගයක් හැදුවා මෙන්න මේ පැත්තේ ඇත්තේ හරිද? මැප් එකේ පොඩ්ඩක් අපි බලමු. වෙන දූපත් වගේ මේ බං මේ දූපත පට්ට ලොකුයි බං හරිද? අපිට මේ හොයා ගන්නත් බෑ බං මේක මේ තියෙන තැන්ම. හරිද? මං හිතන්නේ අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ බං මේ කොයි හරි දන්නේ අපි මැප් එකේ බලමු දෙක්කෝ. මැප් එකේ බලමු අපේ ගෙදර තියෙන්නේ කොතනද කියලා. මේ පැත්තේ නෙමෙයි. හරි අන් අතන බං. මෙන්න මෙතන ලස්සනයි බං ඒ වුණාට හරිද? අර තියෙන්නේ අපේ පුංචි ගෙදර. අපි එතෙන්ට යන් ටක් ගාලා තව පොඩි දුරයි බං. අපි තව ටිකක් ගියේ ළඟට ආවා. තව පොඩි දුරයි තියෙන්නේ. අපි ඒ ටික සෙනික යන් හරිද? හරි ගයිස් ඉතින් අපි ගේ ඉස්සරහා ඉන්නේ. අපි කූඩාරමක් හදන්න කියලා බැලුවේ පැත්තකින්. කූඩාරමක් හදන්න තව ලී යනම්ම නම් ගොඩක් දේවල් ඕනේ බං හරිද? මං කලින් කූඩාරමක් හැදුවා ඒක නැති වෙලා බං හරිද? හරි ඉතින් එව්වා දාලා නෑ. අපි කොහොම හරි කරලා අපේ ගෙදරට ගිහින් අපි එතන ටූල් බොක්ස් එකක් හදලා මේ බඩු තියෙන දේවල් ඒකට දාන්න ඕනේ බං හරිද? ඇරුණාම නැත්තම් බං එව්වා නැති වෙනවා. එතකොට අපිට ආයෙ හොයන්න නම් මුලක ඉඳන්ම ඒ ටික. ගයිස් පොඩි දෙයක් කියන්න තියෙනවා හරිද? තරහ නම් වෙන්න එපා. මම මේ ගේම් එක ප්ලේ කරා හරිද කලින්. ඒක එක්ස් රෙකෝඩ් එක වැටිලා නෑ ඇත්තටම කිව්වොත්. මම ගේම් එක ප්ලේ කරලා මෝඩයා වගේ. ඊට පස්සේ මම්ම තමයි ඊට පස්සේ ආයෙ ගිහින් එක්ස් රෙකෝඩ් එක දාලා මේ ටික හරිය ප්ලේ කරේ බං හරිද? ඒක නිසා තරහ වෙන්න එපා. උඹලා හිතන්නේ නැති මම මේ හැමදේම මරන් තමයි ගේම් එක ප්ලේ කරේ නෑ බං එහෙම නෙමෙයි. එක්ස් රෙකෝඩ් එක වැරලා නැත්නම් පැය 3ක්ද ගොඩ දාගෙන ප්ලේ කරලා වැරලා නෑ. ඊට පස්සේ මේ දැන් තමයි වැරලා තියෙන්නේ බං හරිද? අපි කතාවෙන් ගේ ඉස්සරහටත් බං ආවා. අපි තියනවා මේ බඩු ටික මෙතන ලෑලි කෑලි වගේක් තියෙනවා. අපි ලෑලි කෑලි ටිකක් ගහගමු හරිද? ලෑලි කෑලි ටිකක් අරන් අපිට තව මේ ටූල් බොක්ස් එක ගන්න තව කොච්චරද ලණු මොහොම ඕනේ බං ගොඩක්. අප්පට සිරි වෙනවා අපිට ලණු එහෙම හොයාගන්න වෙනවා. අපිට මේ ලණු ටිකක් හොයා ගන්න ඕනේ. මෙන්න මෙතන ෆ්‍රී යනම්මනම් ටිකක් ගන්න තියෙනවා. අපි ඕක ගන්න ඕනේ නෑ බං අතන මේක වැඩක් නෑනේ අරන්. හරිද? ලේ එකත් අඩුයි මේ ලේ එකක් දාගන්න ඕනේ. හරිද? නැත්නම් ලේ එක ඉවර වුණාට පස්සේ ඉවරයි ඔක්කොම ටික. ඔයාලා ගේම් එක ප්ලේ කරනවා මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්න. නැත්නම් මම thumbnail එකේ දානවා බං නම. ඒ නමේ සර්ච් කරලා Play Store එකකින් ගිහින් ගන්න. හරිද? මේක Play Store එකේ තියෙනවා. මේ ලෑලි කෑලි මේ අයින් කරලා දාමුනේ වැඩක් නෑනේ බං තියන් ඉඳලා. අපරාධ ගත්තේ බල් ලෑලි කෑලි ටික. X එක්කුයි මට දැන් තියෙනවා පොල්ලකුත් තියෙනවා කඩුවකුත් තියෙනවා. හරිද බං? මේ ලෑලි කෑල්ල නම් ඩිලීට් කරලා දානවා වැඩක් නෑනේ බං ලෑලි කෑලි තියාගෙන. ඔන්න ඉතින් බායි අපි අදට ගිහින් එන්නම්. මේ තියෙන මගේ ගෙදර. බයි බ්‍රදර්ස්. බයි.